අලුත් නම්බර එකට WhatsApp මැසේජ් එකක් යවන්න ඕන නම් ඔයා මොකද කරන්නේ? ඒ නම්බර එක ෆෝන් එකට සේව් කරලා තමයි මැසේජ් එක යවන්න වෙන්නේ. ඉතින් ඒ වැඩේ පොඩ්ඩක් කරදරයි වගේ නම් මම ඔයාට අද කියලා දෙන්නම් කොහොමද WhatsApp මැසේජ් එකක් යවන්නේ නම්බර එක ෆෝන් එකට සේව් කරගන්න නැතුව. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඒ වගේම ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් පාත තියෙන රතු පාට subscribe button එක click කරලා එතන එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයා මුලින්ම app එකක් download කරගන්න ඕනේ මේ වැඩේට Play Store එකෙන්. ඉතින් ඔයා ඉස්සරම Play Store එකට ගිහිල්ලා search කරන්න WD2 කියලා. ඉතින් මම මේ විදිහට search කරන්නම්. search කරලා එන මේ විදිහට ඔයාලට පේනවා ඉතින් මේ app එක මෙන්න මේ app එක ඔයා download කරගන්න ඕනේ. ඉතින් මම මේ app එක දැනටම download කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ app එක මෙතනදීම මේක open කරගන්නම්. හරි යාළුවනේ මෙතන ඕපන් කරගත්තාම මේ එන මැසේජ් එකට ඔයා කන්ටිනියු කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ස්කිප් කරන්නත් පුළුවන්. මම මේ විදිහට මේ ඊතලය ඔබලා ඉස්සරහට ගිහිල්ලා ඩන් කියන එක දෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතන ඔයාගේ country code එක තෝරගන්න පුළුවන් වැටිලා නැත්තම්. ඉතින් මගේ එකේ දැනටමත් වැටිලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක තෝරගන්නේ කියලා. ඔයා මෙතන මේ විදිහට ක්ලික් කරලා ශ්‍රී ලංකා කියලා තියෙන country code එක තෝරගන්න. ඉතින් මේ විදිහට පාතර ගියාපුවාම ඔයාට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා තියෙනවා. මෙන්න මෙතන තෝරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට යවන්න ඕනේ මැසේජ් එක. ඒ අලුත් නම්බර එක මෙතන ටයිප් කරගන්න එක. බිංදුව ඇතුළත් කරන්නේ නැතුව ඔයාට ඕන නම්බර එක මෙතන ටයිප් කරගන්න. හරි යාළුවනේ මම ඔයාලට තව මේ app එක ගැන පොඩි විශේෂ දෙයක් කියන්නම්. ඔයාලා දන්නවා WhatsApp එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් personal WhatsApp එක සහ අනික business WhatsApp එක. ඉතින් ඔයාට පුළුවන් මේ WD2 කියන මේ app එකෙන් ඒ වර්ග දෙකෙන් ඕන එකකට message එකක් යවන්න. හරි යාළුවනේ මෙතන පාත බටන් දෙකක් තියෙනවා. එකක් send කියලා සහ අනික send via business කියලා. ඉතින් මේ දෙක ගැන මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන මේ send කියන්නේ ඔයා යවන message එක WhatsApp personal account එකට යවන්න පුළුවන් කියන එක. අනික send via business. ඒ කියන්නේ ඔයා යවන message එක WhatsApp business account එකකට යවන්න පුළුවන් කියන එක. ඉතින් send කියන එක එබුවත් ඔයාගේ message එක යන්නේ WhatsApp personal account එකකට. send via business කියන එක එබුවත් ඔයාගේ message එක යන්නේ WhatsApp business account එකකට. හරි යාළුවනේ ඔයා හිතන්න දැන් ඔයා දන්නේ නැහැ ඔයා යවන message එක WhatsApp personal account එකකටද යවන්නේ WhatsApp business account එකකටද යවන්නේ කියලා. ඉතින් ඒක ගැන මුකුත් හිතන්න එපා. ඔයාට කරන්න තියෙන නම්බර එක උඩින් ටයිප් කරලා පාත තියෙන බටන් දෙකෙන් එකක් ඔබන්න විතරයි. ඉතින් එහෙම ඔබනකොට ඔයා යවන්නේ වැරදි එකකට නම් එතන මැසේජ් එකක් පෙන්නනවා මෙන්න මේ විදිහට ඔයා යවන්නේ වැරදි එකකට කියලා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අනිත් බටන් එක ඔබලා ඔයා ඔටෝම යනවා ඉතින් ඔයාගේ WhatsApp account එකට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අවශ්‍ය කෙනාට මැසේජ් එක යවන එක විතරයි ටයිප් කරලා. හරි යාළුවනේ මම මේක තවත් පැහැදිලි වෙන්න මගේ අනිත් ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්නම්. ඉතින් වම් පැත්තේ තියෙන මගේ ෆෝන් එක මම ඒකෙන් මැසේජ් එකක් කොහොම යවන්නම් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මගේ අනිත් ෆෝන් එකට මැසේජ් එක එනවා. ඉතින් නම සේව් කරන්න නැතුව තමයි මම මේ මැසේජ් එක යවුවේ. ඉතින් අනිත් ෆෝන් එකේ ඉන්න කෙනාටත් මේ මැසේජ් එක ඕපන් කරලා එයාටත් මැසේජ් එකක් එවන්න පුළුවන් මගේ එකට. ඉතින් මේ විදිහට තමයි අපි WD2 කියන app එකෙන් WhatsApp message යවන්නේ නම්බර එක සේව් කරන්න නැතුව. ඉතින් ලේසි වැඩක් මේක. ඔයාට කරන්න තියෙන්නේ සරලව app එක download කරගන්න. ඊට පස්සේ ඔයාගේ නම්බර එක ඒ කියන්නේ once message එක යවන්න ඕනේ නම්බර එක ඇතුළත් කරලා පාතින් තියෙන බටන් දෙකෙන් ඔයා කැමති එකක් ක්ලික් කරන්න. මම කීවා වගේ එකක් වැරදුනොත් අනිත් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මැසේජ් එක ටයිප් කරලා ඒ වෙලම මැසේජ් එක යවන්න. ආයෙ සේව් කර කර ඉන්න ඕනේ නම්බර්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඉතින් ඔයාලගේ අදහස් පාතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම නැරපුවාට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟ පාරත් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.